ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ තමයි බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා එතුමාගේ හදවතේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැනත් පොදුජන පෙරමුණේ අභිලාෂයන් ගැනත් බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා එතුමා හැම වෙලාවෙම ලෝකේ කොහේ හිටියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආශිර්වාද කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වේගයෙන් ඉදිරියට යන ගමනට ආශිර්වාද කරනවා. ඒ නිසා ඔහුට හැකි වුණ පළවෙනි අවස්ථාවේම ඇවිල්ලා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කරන්න තියෙන යමක් තියෙනවා නම් රට වෙනුවෙන් කරන්න යමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහු ඒ සඳහා සහභාගී වෙවි. නෑ එතුමා ඒක තමයි වැඩ කටයුතු කරන්න පුළුවන් අද නවීන තාක්ෂණයත් එක්ක එතුමාට ලෝකේ ඕන තැනක ඉඳලා අපේ පක්ෂයේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතුමාට දැන් මේ දිනවල අපිට තොරතුරු වාර්තා කරලා තියෙන විදිහට අපි දැනගෙන තියෙන විදිහට එතුමා යම් අසනීප තත්ත්වයක ඉන්නේ. ඒ අසනීප තත්ත්වය සුව තත්ත්වයටපත් වුණ වහාම මේ රටේ අධිකරණ ක්‍රියාවලියේ යම් මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවට ඉදිරිපත් වීම තියෙනවා නම් ඒවටත් ඉදිරිපත් වෙන්නත් ඒ වගේම පක්ෂ කටයුතු සඳහා එතුමාගේ සහයෝගය ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා. එතුමා කොයි වෙලාවකවත් මම හිතන්නේ මේ කිසිම දෙයක් මගහැරලා ඉන්න කල්පනාවක් නැහැ. නමුත් ඕන කෙනෙකුට රෝගාතුර වීම අසනීප තත්ත්වයන් නැති වෙනවා. ඒ අසනීප තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයන් මගහැරුණු වහාම එතුමා ඇවිල්ලා එක පැත්තකින් අධිකරණ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙයි නිහතමානීව ඒ වගේම පක්ෂ කටයුතු වලටත් අවශ්‍ය සහයෝගය ලබා දෙයි.